හලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. සමහර කට්ටිය දන්නවා ඇති මම ඉගෙන ගන්න ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. ගම්පහ බණ්ඩාරනායක මීඩියා යුනිට් එකත් එක්ක තමයි මගේ මාධ්‍ය ජීවිතය පටන් ගන්නෙ. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ ගම්පහ බණ්ඩාරනායක මීඩියා යුනිට් එක විදිහට ඉස්කෝලේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ලයිව් දෙන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ලයිව් ස්ට්‍රීම් එකේ කන්ට්‍රෝල් රූම් එක සෙටප් කරන විදිහ. ඉතින් මෙතන තමයි ලයිව් ස්ට්‍රීම් එකේ වැදගත්ම තැන. මෙතනින් තමයි කැමරාවලින් එන කැමරා ෂොට් කපලා ලයිව් ස්ට්‍රීම් එකට දාන්නේ. ඒත් එක්කම ස්පෝර්ට් මීට් එකේ ඔඩියෝ මික්ස් කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ අපේ කැමරා ක්‍රූ එක කැමරා ටික සෙටප් කරගෙන ස්පෝර්ට් මීට් එක ලයිව් දෙන්න ලෑස්ති වෙන විදිහ. එදා කරපු ලයිව් ස්ට්‍රීම් එක වගේම අපි මීට කලින් කරපු ලයිව් ස්ට්‍රීම් හැම එකම වගේ බලා ගන්න පුළුවන් ඔයාලට අපේ මීඩියා යුනිට් එකේ ඔෆිෂියල් YouTube channel එකට ගියොත් CNRU BC Media Unit කියලා ගහන්න YouTube එකේ. එතකොට channel එක එනවා. ඔයාලට ගිහිල්ලා අපේ කලින් වැඩ ටික බලා ගන්න පුළුවන්. මේ තමයි මගේ පළවෙනි ස්පෝර්ට් මීට් ඇනවුන්සින් අත්දැකීම. අපි බලමු කොහොමද මම ඇනවුන්ස් කරන්න කියලා 2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ. විශිෂ්ටත්වය යනු හුදෙක් සිතුවිල්ලකින් පමණක් අත්කරගත හැත්තක් නොවේ. උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම යන මේ සියලු ගුණාංකයන් එක්වුණු පසුවයි විශිෂ්ට පුද්ගලයෙකු බිහිවන්නේ. බණ්ඩාරනායක නම් වූ මේ පෙන්බුම තුළින් සිප් 4 හදාරා ජාත්‍යන්තර පිටිය පවා ජයගත් විශිෂ්ට නායකවරුන්ගේ නාමාවලිය ඉතා දීර්ඝය. එම නාමාවලියට වර්තමානය තුළින් තවත් නව නාමයන් එක්කාසු කිරීමේ අරමුණින් සංවිධානය වන 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ ක්‍රීඩක ගමනාචාරය සඳහා ඉඩහසර වෙන් කිරීමටයි මේ අපගේ සූදානම. අප කවුරුත් දන්නා කාරණාව නම් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ශ්‍රී ලංකීය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ පමණක් නොව ශ්‍රී ලංකීය ක්‍රීඩා ශ්‍රේෂ්ඨය ඉන් අනතුරුව අනෙකුත් අංගයන්හි සියලු පතන්හි වැජබෙන පාසලක්. මේ ආකාරයෙන් 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ ක්‍රීඩක ගමනාචාරයේහි ගමන් කරන්නේ බණ්ඩාරනායක විද්‍යාලීය නාමය ශ්‍රී ලංකීය ක්‍රීඩා ශ්‍රේෂ්ඨය තුළ බබලවන්නට උරදුන් අපකප වී කටයුතු කළ අපේම නායකවරුන්. 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ ක්‍රීඩක ගමනාචාරයේ ප්‍රථමයෙන් ගමන් කරන්නේ පරාක්‍රම ගැමුණු විජය තිස්ස යන සෙව් නිවාසයන්හි නීල පීත ලෝහිත සහ හරිත යන වර්ණයන්ගෙන් සැදුම්ලත් දජරගත් විද්‍යාලීය ශිෂ්‍ය නායකයින්. ඉන්නතුව පිළිවෙලින් මලල ක්‍රීඩා කණ්ඩායම, ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම, බාස්කට්බෝල් කණ්ඩායම, හොකි ක්‍රීඩා කණ්ඩායම යන ආදී වශයෙන් විද්‍යාලීය නායකවරුන් ගමනාචාරයේ ගමන් කරනවා. මේ අවස්ථාවේදී ප්‍රධාන පීඨිකාව අසලින් ගමන් ගන්නා විද්‍යාලීය මලල ක්‍රීඩා කණ්ඩායම 2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ කලාප අංශයේ ශූරතාවය මෙන්ම පළාත් අංශයේ අනුශූරතාවයේද දිනාගත් අතිදක්ෂ නායකවරුන්. ඒ විදිහට අපි ඇනවුන්ස් කරද්දී අපේ කැමරා ක්‍රූ එක අවුවේ කරවෙවි අපේ ස්පෝර්ට් මීට් එක ලයිව් දෙන්න මහන්සි වෙන විදිහ තමයි මේ. ඇත්තටම මීට වඩා කැමරා තිබ්බා. මං ගාව ෂොට් තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කැමරා කරන්නේ අපේම මීඩියා යුනිට් එකේ සමාජිකයෝ. ඇත්තටම මේ වගේම අපේ කලින් ඉවෙන්ට් ගොඩාක් මේ විදිහට ලයිව් දීලා තියෙනවා. අපේ වෝක් එක එතකොට අපේ X band එකේදී ලොකු වැඩක් කරා අපි X band එකේ TV channel එක බ්‍රෝඩ්කාස්ට් කරා, FM channel එක බ්‍රෝඩ්කාස්ට් කරා. ඒ වගේ ලොකු වැඩක් කරන මීඩියා යුනිට් එකක් තමයි බණ්ඩාරනායක මීඩියා යුනිට් එකේ අපි. ඉතින් ඇත්තටම අපේ මීඩියා යුනිට් එකේ මාධ්‍ය පැත්තට කැමති කට්ටිය මාධ්‍ය ශාස්ත්‍රයට ඉන්න කට්ටියට ලොකු උදව්වක්, ලොකු සපෝට් එකක් දෙනවා. තව ටිකකින් මම කන්ට්‍රෝල් රූම් එකේ වැඩ වෙන විදිහත් පෙන්නන්නම්. ඉතින් ඔය විදිහට තමයි එදා ලයිව් එක ලස්සනට ගියේ. ඔයාලට බලන්න පුළුවන් අපේ channel එකට ගියොත් මාත් link එක දාලා තියන්නම් description එකේ නැත්නම් comment එකකින්. විශේෂම දේ තමයි මේ කැමරා කරන්නේ control room එකේ එතකොට වැඩ කරන්නේ audio mix කරන්නේ announce කරන්නේ ඉස්කෝලේ ළමයි බණ්ඩාරනායකේ කොල්ලෝ. අපි media unit එකේ සමාජිකයෝ. ඉතින් එයාලා තනියම තමයි මේ දේවල් කරන්නේ. ඒක විශේෂයි. එක්සිත්ව එක්සත්ව එකම පවුලක් ලෙස ක්‍රීඩාවේ ජීවගුණය රඳවාලමින් ක්‍රීඩාශීලීත්වයේ පාරිශුද්ධ නාමයෙන්
ක්‍රීඩාවේ නිරත වන බවට දෙවුරා පොරොන්දු වන ක්‍රීඩක ප්‍රතිඥාව. ක්‍රීඩක ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායක ජනිතු කවිෂනෙත් සරසොයිරහට ආරාධනා කර සිටිනවා. සියලුම නායකවරුන් තම දකුණත ඉදිරියට දිගු කරමින් ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දීම සඳහා සූදානම් වෙමු. 2025 බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩා මහෝත්සවයේ මේළඟට පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සහාය ධාවන තරග ඉසව්. එම ඉසව්වල මන්තිරු අධීක්ෂණය සඳහා සුසන්ත කුලරත්න මහතා, එවැගේම මధుර පෙරේරා මහතා, අරුණ ශාන්ත මහතා, එවැගේම ශකිල අබේසිංහ මහතා, එවැගේම ඇන්ටන් සමන් කුමාර මහතා, එවැගේම උදාර විමල ධර්ම මහතා, එවැගේම ආර්.එම්. දිලංක සම්පත් යන මහත්වරුන්ට මන්තිර අධීක්ෂණ සඳහා ආරාධනා කර සිටිනවා. ආයුධවීමේ තරගයයි ආරම්භය සියලු ක්‍රීඩකයින් ඉතා හොඳින් ලබා ගන්නවා. මෙන්න පළමු යෂ්ටි හෝමාරුව ඉදිරියෙන් ඇදෙන්නේ තිස්ස නිවාසයේ ක්‍රීඩකයා, දෙවන ස්ථානය පරාක්‍රම නිවාසයේ ක්‍රීඩකයා. එවැගේම මෙන්න මේ අවස්ථාවේදී පරාක්‍රම ක්‍රීඩකයා අභිභවමින් ගැමුණු නිවාසයේ ක්‍රීඩකයා ඉදිරියට ඇදෙනවා. මෙන්න දෙවන යෂ්ටි හෝමාරුව තවමත් ආරම්භයේ පටන්ම ඉදිරියෙන් ඇදුණු තිස්ස නිවාසය ඉදිරියෙන්, එවැගේම දෙවන ස්ථානය ගැමුණු නිවාසය, මේ වන විට තුන්වැනි ස්ථානය පරාක්‍රම නිවාසය. අපි එනවුස් කරන ඒවා කැමරාවලින් ගන්න ෂොට් ලස්සනට කපලා කරලා ලයිව් එකට දෙන්න. මෙන්න මෙතනින් මේ තමයි ලයිව් එකේ කන්ට්‍රෝල් රූම් එක. වැදගත්ම තැන. ඒත් එක්කම ඔයාලට මෙතනත් පේනවා ඇති ඉස්කෝලේ කොල්ලෝ ටිකක්ම තමයි ඉන්නේ. අපේ මීඩියා යුනිට් එකේ සමාජිකවමයි ඉන්නේ. ලයිව් ස්ට්‍රීම් එකේ වැදගත්ම තැන කන්ට්‍රෝල් රූම් එකේ වැඩ ටික වෙන විදිහ තමයි මේ පේන්නේ ඔයාලට. 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල අප සැම දිනෙත් දල්වාගෙන බලා සිටි ඒ තේජාන්විත අවස්ථාව මේ වන විට සැබෑවක් වී අවසානයි. එලෙසින් සැබෑවක් වූ අභිමානවත් 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල වර්ණවත් කිරීමේ තවත් අවස්ථාවක් සමගින් එක්වීමටයි මෙලෙසින් අප සූදානම් වන්නේ. අද මෙසේ දිගහැරෙන්නේ බණ්ඩාරනායකවරුන්ගේ විශිෂ්ටත්වයයි. මේ විශිෂ්ටවත් වූ ප්‍රතාපවත් වූ දිනය තවත් අලංකාර අංගයකින් හැඩ කරන්නටයි මෙතැන් පටන් අප සූදානම් වන්නේ. මෙතැන් පටන් දිගහැරෙන්නේ උදයන්ත නයනජිත් ගුරුපියාණන්ගේ පුහුණුවෙන් විද්‍යාලීය ජිම්නාස්ටික් ඒකකයේ සමගින් විද්‍යාලීය 7 සහ 8 ශ්‍රේණි නායකවරුන් ඉදිරිපත් කරන සරඹ සංදර්ශනයයි. අවාසනාවට එදා වැස්සා. හැබැයි වැස්සා කියලා ලයිව් ස්ට්‍රීම් එක නැවතුනෙත් නෑ, ස්පෝර්ට් මීට් එක නැවතුනෙත් නෑ. කැඩට් ප්ලටූන්ස්, කැඩට් බෑන්ඩ්ස් හැම එකම ගැහුවා. ඉතින් ස්පෝර්ට් මීට් එකේ ආමි කැඩට් ඩිස්ප්ලේ එකට මම ස්ටාර්ට් එක ගත්ත විදිහ තමයි දැන් මේ පේන්නේ. තාලම තබන්නා වූ මොවුන් වර්ෂ 1928 දී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යපට කණ්ඩයක් ලෙස උසස් වීම් ලබන්නේ බණ්ඩාරනායක වංශ කතාව රන් අකුරින් ලකඹර සිසාරා සනිටුහන් කරවන අරමුණින් එලෙසින් ඇරඹි ගමන් මඟ තුල වර්ෂ 1989 දී ජාතික ශිෂ්‍යපට බලකායේ 7 වැනි බලෑනියට අනුයුක්ත වන අතර 1990 සිට මේ දක්වා කාලය තුලදී 18 වතාවක් බලෑනි ශූරතාවය හිමි කර ගැනීමටත් කඳවුරු ගත වූ සෑම වසරකදීම හර්මන් ලෝ ශූරතාවලියට තරඟ කිරීමටද මොවුන් සමත් වනවා. එපමණක් නොව වර්ෂ 1995 වර්ෂ 2025 අතර කාලයේදී දෙවරක් සමස්ත කඳවුරු ශූරතාවයත් සිව්වරක් කඳවුරු අනුශූරතාවයත් බණ්ඩාරනායක මෑණියන් සතු කරලීමට මොවුන් සමත් වනවා. वर्ष 1994 දී සරයන් චමින්ද විතානගේ ප්‍රමුඛ ශිෂ්‍යපට ඛණ්ඩය කඳවුරු ගත වෙමින් වැඩිම ශූරතා කුසලාන සංඛ්‍යාවක් සමගින් අඬපිපවණීය හර්මන් ලෝස් කුසලානයේ පහස ප්‍රථම වරට 7 වැනි බලෑනියටත් විදුමවුන්ටත් ලබා දීමට මොවුන් සමත් වනවා. අද දිනේදී 2025 නිවාසාන්තර ක්‍රීඩා මංගලයේ ආරම්භ පාන්නේ ශිෂ්‍යපටයින් 30 දෙනෙකුගෙන් යුතුව සරයන් රොඩ්රිගු EWDD ගේ නායකත්වයෙනි. එසේනම් අවසරයි පෙළහර පාන්නට මේ 7 වැනි බලෑනියේ කේසර සිංහයින් ලෙසින් විරුදාවලිනත්
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යපට කණ්ඩායමයි